ඔයගොල්ලන්ට පේනවා මෙයාගේ අයිබ්‍රෝස් ටිකක් මහතට තමයි වැවිලා තියෙන්නේ. එතකොට එයාගේ කැමැත්ත තියෙන්නේ අයිබ්‍රෝ එක ටිකක් මහතටම හදාගන්න. එතකොට අපි දැනගන්න ඕනේ එයාගේ මූණට ගැලපෙන්න කොහොමද අයිබ්‍රෝ එක බැලන්ස් කරලා හදාගන්නේ කියලා. ඔයගොල්ලන්ට වෙළඳපොලෙන් මෙන්න මේ වගේ ත්‍රෙඩින් වලට ආවේනිකම වුණ බොක්ස් එකක එන ත්‍රෙඩින් රූල් එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් අයිබ්‍රෝ එක බොහොම නීට් එකට අපහසුයක් නැතුව හදාගන්න. මුලින්ම මෙන්න මේ වගේ ත්‍රෙඩින් නූල් එකක් අරගෙන ඔයාලට පේනවද මෙන්න මේ විදිහට අපි මාක් කරගන්න ඕනේ කළු පාටින්. මොකද අයිබ්‍රෝ එකේ ෂේප් එක අපි මුලින්ම මාක් කරගන්න ඕන නිසා හදන්න කලින්. ඊළඟට අපි මේ අයිබ්‍රෝ එක මාක් කරගන්න ඕනේ හදන්න ඕන ඒරියා එක කොහොමද එන්නේ කියන හැඩතලය නිර්මාණය කරගන්න. මෙන්න මේ විදිහට ඇහි මුල මාක් කරාට පස්සේ ඇහි කෙළවර ඉඳලා ඇහි බෝලය ගාවට වෙනකම්ම මාක් එක ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ පැත්තත් ඇගේ අයිබ්‍රෝ එක මාක් කරගන්න ඕනේ. තෝරගත්ත ලක්ෂයන් යා කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට තමයි ඒ ලක්ෂයන් මාක් කරගන්නේ. ඒ විදිහටම මාක් කරගන්න. ඊළඟට අපි අයිබ්‍රෝ එකේ යට ෂේප් එක හදාගන්න යන්නේ. ඒකට මෙන්න මේ වගේ පෙන් එකක් එහෙම නැත්නම් පෙන්සිල් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒක පාවිච්චි කරලා තමයි මේකේ ෂේප් එක ඇඳ ගන්න ඕනේ. මුල මහතටත් කෙළවර හීනියටත් එන විදිහට තමයි අපි අයිබ්‍රෝ එකේ ෂේප් එක ඇඳගන්නේ. සමාන වෙන විදිහටම අපි අයිබ්‍රෝ එක ඇඳ ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් වැලමිටි ප්‍රමාණයට වගේ වෙන්න තමයි නූල් එක ගන්නෙ. එක එක්කෙනාගේ ඇඩ්ජස්ට්මන්ට් තමන්ගේ කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අරගෙන මේ විදිහට ඇවිල්ලා මෙන්න මේ කෙළවරට සම්බන්ධ වෙන ප්‍රමාණයට ඇවිල්ලා අපි නූල් එක මෙන්න මේ විදිහට කඩා ගන්න. මෙන්න මේ විදිහට නූල කෙරවල එකට එකතු කරලා පුංචි නොට් එකක් දාගන්න. නොට් එක දාගත්තට පස්සේ මෙන්න මේ ගැටේ තියෙන කොටස අපි අල්ලගන්නේ හැම වෙලෙම අපිට නුහුරු අතේ. මොකද ඒක ප්ලේ වෙනකොට නැත්තම් වාගේ ත්‍රෙඩින් කරන තැනට ගියොත් අහිබම තුවාල වෙන්නත් පුළුවන්. ඊළඟට ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේ වගේ අපි මේකේ ත්‍රෙඩින් එක හදාගන්න විදිය ලෑස්ති කරන්න හදන්නේ. 1 2 3. මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ සැකැස්ම එන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට නූල ප්ලේ කරන්න. මෙන්න මේ පැත්තට තමයි ඔයාගේ කෙස් ගහ අහුවෙන්නේ. මෙන්න මේ පැත්තෙන් තමයි ඔයා ප්ලේ කරන්න ඕනේ. අයිබ්‍රෝ එක අපි ත්‍රෙඩ් කරනකොට අපි ඇඳගත්ත මාක් එකෙන් එළිය කොටස් වල තමයි හැම වෙලෙම ත්‍රෙඩින් කරන්නේ. ඒක ඇතුලේ අපි ත්‍රෙඩින් කිරීම සිද්ධ කරන්නේ නැහැ. අපි ක්ලයන්ට් කියන්න ඕන මෙන්න මේ විදිහට ඇදලා අයිබ්‍රෝ එක හදාගන්න හෙල්ප් එක දෙන්න කියලා. මොකද මේ හැම ඇදිලා තිබුණොත් තමයි අයිබ්‍රෝ එක නීට් එකට ගලව ගන්න පුළුවන්කම ලැබෙන්නේ. සහ තුවාල නොවි ගලවන්න පුළුවන්කම ලැබෙන්නේ. ස්ට්‍රෙච් කරලා අල්ලන එක ක්ලයන්ට් කරන්නත් පුළුවන්, ඇසිස්ටන්ට් කරන්නත් පුළුවන්. මේ වෙලාවේ මගේ ඇසිස්ටන්ට් තමයි මම මේ වෙනුවෙන් යොදා ගන්න. අපි මෙහෙම නූල තියලා කෙස් ගහ ඇතුළට මෙහෙම යවලා හිමීට කොටස් විදිහට ගලව ගන්න. ටික ටික ගලවන ගමන් අයිබ්‍රෝ එක නීට් කරගන්න ඕනේ. හැම වෙලේම මතක තියාගන්න පොඩි සෙක්ෂන් විතරක් ගලවන්න. ඊළඟට උඩ කොටස නීට් කරගන්නවා. මෙතනදී ෂේප් එක විතරමයි ගන්නෙ. වැඩි ප්‍රමාණ ගලවන්න යන්නේ නැහැ. බ්‍රෂ් එකක් ආධාරයෙන් පීරලා සිස එකක් පාවිච්චි කරලා අපි අයිබ්‍රෝ එකේ වැඩි කොටස් ප්‍රමාණය කපලා අයින් කරගන්නවා. අවසාන අදියර විදියට ටෝන් කර ගැනීම සිද්ධ කරනවා.